අපි හැමෝම කැමති ලස්සන වටපිටාවක ජීවත් වෙන්න. හැබැයි අද වෙද්දී අපි හුස්ම ගන්න වාතය, බොන වතුර ටික පවා දූෂණය වෙලා ඉවරයි. මේ අනතුරෙන් බේරෙන්නේ කොහොමද කියලා කතා කරන්න අද .com talks එක එකතු වෙන්නේ ප්‍රවීණ පරිසරවේදියෙක්. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් සෙනුරි. ඇත්තටම අද අපි කතා කරන්න යන්නේ මාතෘකාවක් නෙවෙයි අපේ අනාගත පැවැත්ම ගැන ප්‍රශ්නයක්. මේක හැමෝම අහන්න ඕන කතාවක්. මිනිස්සු විදිහට අපි පරිසරයට කරන විනාශය දැන් ආපහු අපිටම හරවා පහර දෙන්න පටන් ගන්න තියෙන්නේ. අපි දකිනවා පාරවල් අයිනේ ප්ලාස්ටික් කඩු ගැහිලා තියෙනවා. ඇත්තටම ලංකාවේ මේ තත්ත්වය කොච්චර බරපතලද? ඊටාම බරපතලයි. අපි දිනකට ටොන් ගාණක් ප්ලාස්ටික් පරිසරයට මුදා හරිනවා. මේවා දිරන්නේ නැහැ. දැන් හොයාගෙන තියෙනවා මිනිස්සුන්ගේ රුධිරයේ පවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් තියෙනවා කියලා. මේක ලොකු සෞඛ්‍ය අවදානමක්. ඒ වගේම තමයි වායු දූෂණය. කොළඹ විතරක් නෙවෙයි දැන් ගම්වලත් හුස්ම ගන්න අමාරු තත්ත්වයක් එනවා නේද? වාහන දුම, කර්මාන්ත ශාලා විතරක් නෙවෙයි ගෙවල් වල කුණු ප්ලාස්ටික් පුච්චන එකනොත් වායු දූෂණය වෙනවා. මේ විෂ වාතය නිසා කුඩා දරුවන්ට වැඩිහිටියන්ට ශ්වසන රෝග දැන් වැඩි වෙලා. මේක නවත්තන්න නීති රීති ගෙනාවට විතරක් මදි නේද? සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට මේ වෙනස පටන් ගන්න පුළුවන් කොතනින්ද? හරිම සරලයි. shopping bag එක ප්‍රතික්ෂේප කරලා රෙදි බෑග් එකක් අතේ ගෙනියන තැනින් අපිට පටන් ගන්න පුළුවන්. ඒක ලොකු වෙනසක්. ඒ වගේම ගෙදර කුණු ටික නිවැරදිව වෙන් කරලා බැහැර කරන එක, වතුර බෝතලේ ගෙදරින් ගෙනියන එක වගේ පුංචි පුරුදු තමයි රටක් වෙනස් කරන්නේ. ඇත්තටම අපි හිතනවට වඩා ලොකු වගකීමක් අපිට තියෙනවා. පරිසරය ගැන අද කියලා දුන්නු මේ වටිනා කරුණ වලට ඔබට බොහොම ස්තුතියි. ස්තුතියි සෙනුරි. මතක තියාගන්න අපි පරිසරය රැකගත්තොත් විතරයි පරිසරය අපිව රැකගන්නේ. එහෙනම් අදට මම ඔබෙන් සමුගන්නවා. තවත් මෙවැනිම සවිශේෂී චරිතයක් සමඟ next episode එකෙන් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.